දසුනි දිමන්තිකා කියලා සක්කිලි ලැට් ගඳ පැඩ්ඩියෙක් මට දාලා තියෙනවා. හුඹම රීලා හුඹම බෙට්ට කාලා පෙන්නපන් අයියන්ඩි කියලා. හිටපන් පැඩ්ඩි. ඒක තමයි මේ පෙන්නන්න යන්නේ. පෙන්නනවා තමයි. සුදු අම්මිලා ධනයගේ බෙට්ට බලන්න ආසද? තාම වතුර ගහලා නැහැ සුදු අම්මිලා. ඔන්න සුදු අම්මිලා ධනයය රීවා. ඔන්න බලව මන් රීපු බෙට්ට තටබලා බොහොම අමාරුවෙන් තමයි මේ බෙට්ට දාගත්තේ. උඹලට පේනවා ඇති මන් රීපු එක. උඹලට පේනව නේද මන් රීපු එක? උඹලා මේ මට කියලා තිබ්බා උඹම රීපු එකක් කාලා පෙන්නපන් කියලා. වතුර ගැහුවේ නෑ බලව මං තාම ඉන්නේ ඇට්ටිම්බෙන්. දැන් මං තා චුට්ටකින් වතුර ගහ ගන්න ඕනේ. වතුර ගහලා කලිසම් මේක ඇඳගෙන මේ ගැට ගිහිල්ලා මම මේ බෙට්ට ඉස්සලා පීරිසේ මේ පැත්තකින් අරන් තියලා පස්සේ පීරිසේකට දාලා ගැට ගිහිල්ලා බෙට්ට කන්නම්. ප්‍රේම කරන්නයි මට ඕනේ. ලා 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 ලැට්ට කිරෙන්නයි මට ඕනේ. ඒ ලව්ලි හොග්ගයා नाम तेरा परकी ए लवली हොග්ගයා नाम तेरा परकी ए तेरी या सोन करके කලිසම් පොඩ්ඩක් ඇඳ ගන්න හිටපල්ලා කලිසම් අඳිනවා. හරි අපි යන්ගට පොඩ්ඩක් මම කලිසම් අඳිනවා. හරි යාන්තම් ඇති කලිසම ඇදගත්තා. අපි ගැට ගිහිල්ලා බෙට්ට කමු. දැක්කද? ඔන්න මං අර ලැට් එකේ රීපු එක මං එක්ගෙන ආවා. මාරම රොමැන්ටික් පුක් ගඳක් එන්නේ. අපි කන බොන දේවල්නේ බම් මේ ලැට් එකට යන්නේ. රෙවෙන්නෙත් අපිට කන බොන ඒවානේ. අපි හැම දැන් උයනකොට කෑලි මිරිස් දාලා උයන්නේ ගොඩක් ඒවට. අපි කමු බෙට්ට. බෙට්ට මෙහෙම තියමු. පිරිසයක් උඩ තියලා මම ගත්ත පිරිසයකට වතුර ගහන්න කලින් මම මේක දාගත්ත කන්න කියලා. උඹම රීලා උඹම බෙට්ට කාලා පෙන්නපන් කියවනේ. මේ එක්ස්ක්‍රිමන්ට්ස් කන සබ්ජෙක්ට් එක තියෙනව නේද? මාරම හાર્ඩ්, මාරම ඩිෆිකල්ට්. රොමැන්ටික් ගතිය වැඩි වුණා බලන්න. පේනවා? හරි. ගූ අතේ මේ පුකේ ඇඟිල්ල ගහලත් නැහැ තියන්න. මට මතකයි පොඩි කාලේ මං අර අපේ ගෙදරට එහා පැත්තේ මේ පුකේ ඇඟිල්ල ගහලා නැහැ තියලා කෙල්ලෙක්ගේ කෙල්ල අපේ ගෙදර සෙල්ලම් කරන්නත් ආවේ නෑ චූටි කාලේ. දැන් නම් ඉතින් උන් අඳුරන්නත් බෑ. දැන් ඉන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ. සුවඳ බලපල්ලා. දියුල් ගඳ එන්නේ. දියුල් ගෙඩි වල එන ගඳ. ඒ වගේ නිකන් අර ඇක්ටිම්පි ගඳක්. මරුනේ.